කොහොමද ළමයි ඇත්තටම මේ කන්‍යා පටලය කැඩෙන්නේ? එහෙම නැතුව මේකට අර පූජනීය වටිනාකමක් නැහැ. වෛද්‍යවරයෙක් සඳහා යොමු වෙන්න ඕනේ අවුරුදු 15ක් 16ක් වෙලා තාම ඔසප් වෙන්නේ නැත්තම්. දැන් අපි මේ ඉගෙන ගත්ත දේවල් ටිකත් එක්ක මම ඔයාලට තව චූටි දෙයක් කියලා දෙන්නම්. හරිද? ඒ තමයි මොකක්ද මේ කන්‍යා පටලය කියන්නේ කියලා. අපි ඉංග්‍රීසියෙන් නම් කියනවා හයිමන් එක කියලා. මොකක්ද මේ ඇත්තට මේ කන්‍යා පටලය කියන්නේ? ළමයි කන්‍යා පටලය කියලා කියන්නේ ඇත්තටම අපි භ්‍රූණ අවධියේදී කියන්නේ අපි අම්මගේ ගර්භාෂය තුල විකසනය වෙමින් ඉන්න කාලයේදී දැන් ගැහැණු ළමයෙක්ගේ යෝනි මාර්ගය හැදෙනවනේ. අන්නේ යෝනි මාර්ගය හැදෙද්දි මොකද වෙන්නේ? ඉතුරු වෙන චූටි පටක කොටසක් තමයි ඇත්තටම මේ කන්‍යා පටලය කියලා කියන්නේ. එතකොට මේකට ඇත්තටම විශේෂිත කාර්යයක් පැවරෙලා නැහැ. හැබැයි විද්‍යාඥයෝ විශ්වාස කරනවා ඇත්තටම ගැහැණු ළමයෙක්ගේ චූටි කාලයේදී එයාගේ අර ඉමියුන් සිස්ටම් එකේම හොඳට ඩිවලොප් වෙලා නැහැනේ. ඒතකොට මේ චූටි කාලයේදී විෂ බීජ වගේ දේවල්, දූවිලි වගේ දේවල්, අන්න ඒ වගේ දේවල් ඒ ගැහැණු ළමයාගේ දේහය තුළට ඇතුළු වෙන පොඩි බාධකයක් විදිහට මෙයා ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙම නැතුව මේකට අර පූජනීය වටිනාකමක් නැහැ. හරිද? දැන් ඇත්තටම අපිට විවිධ වර්ගයේ කන්‍යා පටල දකින්න හම්බ වෙනවා. මම ඔයාලට ඒකෙන් කන්‍යා පටල කිහිපයක් ගැන විතරක් චුට්ටක් කියලා දෙන්න මොන වගේ දේවල්ද අපිට දකින්න හම්බෙන්නේ සහ ඒ අදාළ පොඩි කරුණු කිහිපයක්. හරි? මෙතන ඔයාලට පේනවා පළවෙනි එක අපි මේකට කියන ළමයි ඇනියුලර් හයිමන්. හරිද? මේක තමයි සාමාන්‍යයෙන් අපිට බොහෝ කාන්තාවන්ගේ බහුලව දකින්න හම්බෙන සාමාන්‍ය කන්‍යා පටලය. හරිද? එතකොට මේ මැද පේන තියෙන සිදුර තමයි යෝනි විවරය. හරිද? එතකොට මේ වටේට තියෙන්නේ පටලය. හරිද? හරි. ඊළඟට මේක බැලුවොත් එහෙම. හරි? ඔයාලා මේක පේන චූටි බිත්තියක් මගින් මේ විවරය දෙකකට කොටස් දෙකකට සිදුරු දෙකකට වගේ බෙදලා තියෙනවා. අපි මේකට කියනවා සෙප්ටේට් හයිමන්. සෙප්ටේට් හයිමන්. හරිද? ඒ වගේ මේකේ ඔයාලට පේන්න තියෙනවා චූටි චූටි සිදුරු ගොඩක් තියෙනවා. මේකට අපි කියනවා කිබ්රිෆෝම් හයිමන් කියලා. හරි. දැන් ඔයාලා දන්නවනේ කන්‍යා පටලයක් තියෙනවා. එතකොට මේ කන්‍යා පටලයේ මේ තියෙන යෝනි විවරය ඉඩ දෙනවා මොකක් කරන්නද? නේද? ගැහැණු දරුවෙක්ගේ මාසික ඔසප් වීමේදී ඒ ඔසප් රුධිරය අන්න ගර්භාෂයේ ඉඳලා යෝනි මාර්ගය හරහා බාහිරට එන්න. හරිද? එතකොට මේ සෙප්ටේට් හයිමන් එකක්, ක්‍රිබ්රිෆෝම් හයිමන් එකක් වගේ තියෙද්දි ඔයාලට පේනවා නේද? සිදුර චුට්ටක් චූටි සාමාන්‍ය ඇනියුලර් හයිමන් එකකට වඩා. ඒ නිසා ඒ ඔසප් රුධිරය පිටවීමේදී සාමාන්‍ය කන්‍යා පටලයකට වඩා මේ වගේ කන්‍යා පටලයක් තියෙන කාන්තාවකගේ වේදනාව ටිකක් වැඩි වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම මේ වගේ කන්‍යා පටල තියෙද්දී සාමාන්‍යයෙන් එයාලා ලිංගික සංසර්ග ක්‍රියාවලියේදී හරිද? වේදනාව ටිකක් වැඩි වෙන්න පුළුවන්. හරිද? අපි කියනවා ඔය සාමාන්‍ය ලිංගික ක්‍රියාවලියේදී වේදනාව වැඩි වෙනවට අපි කියනවා ඩිස්පෙරෝනියා කියලා. හරිද? මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හරි? ඒ වගේම දැන් ඔයාලට මේක බැලුවොත් පේනවා ඒක ටිකක් වෙනස් නේද? මම ඒක කිසිම සිදුරක් දාලා නැහැ. නේ? සිදුරක් දාලා නැහැ. මෙන්න මේ වගේ කන්‍යා පටලයකට කියනවා ළමයි අපි imperforate හයිමන් කියලා. හරි? imperforate හයිමන්. සාමාන්‍යයෙන් මෙන්න මේක ගැන ටිකක් ඔයාලට වද වෙන්න සිද්ධ වෙනවා. හරිද? කවුරු හරි ගෑනු ළමයෙක් අවුරුදු 15 16 වගේ පහු කරලා ඒත් ඔසැප්පීමක් නැත්තම් සහ මාසිකව එයාට යටිබඩේ ලොකු වේදනාවක් එනවා. ඒ කියන්නේ මාසික වේදනාවක් අර ඔසප් වෙනවා වගේ වේදනාවක් එනවා. නමුත් ලේ පිට වෙන්නේ නැහැ. ඔසප් රුධිරය යෝනි විවරය හරහා යෝනි මාර්ගය හරහා එළියට එන්නේ නැහැ. ඒ වගේ නම් හරිද? අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නම ඕනේ. හරිද? මේක සාමාන්‍යයෙන් උපතේදී ඇතිවන අසාමාන්‍ය තත්ත්වයක්. දැන් මේ වගේ කන්‍යා පටලවල එහෙම ගැටලුවක් නැහැ. නමුත් මෙන්න මේ imperforate hymen එකක් තියෙනවා නම් මේ ගැටලුව එන්න පුළුවන්. වහාම වෛද්‍යවරයෙක් සඳහා යොමු වෙන්න ඕනේ. අවුරුදු 15ක් 16ක් වෙලා තාම ඔසප් වෙන්නේ නැත්තම්. ඊළඟ මේ අවසානට තියෙන්නේ මම මේ ඇඳලා තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා චූටි කන්‍යා පටලයක් තමයි තියෙන්නේ. මේක ඇත්තරම දරු ප්‍රසූතියකින් එහෙම නැත්නම් ලිංගික ක්‍රියාවලියෙන් පස්සේ සම්පූර්ණයෙන්ම මේ පටලේ ඉරලා ගියාම ඉතුරු වෙන චූටි පටක ස්වභාවය තමයි අපිට මේ විදිහට දකින්න හම්බෙන්නේ.
ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කැඩුණා පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි දකින්න හම්බෙන්නේ. හරිද? කොහොමද ළමයි ඇත්තටම මේ කන්‍යා පටලය කැඩෙන්නේ? ඈ පළවෙනිම සිද්ධිය අපි දන්නවා ලිංගික සංසර්ගයේදී නේද? ශිෂ්ණය යෝනි මාර්ගය තුලට යොමු කිරීමේදී ශුක්‍රාණු නිදහස් කරන්න යෝනි මාර්ගය තුලට යොමු කිරීමේදී මේ පටලය කැඩෙන්න පුළුවන්. ඒක විතරද ඇත්තටම කැඩෙන්න පුළුවන්? ඈ දැන් සමහරලාට ඔය විහිළුවට කියන්නේ අනේ අයියේ මම බයිසිකල් පැද්දානේ නේද? මම ජිම්නාස්ටික් කරානේ. ඇත්තටම ළමයි ක්‍රීඩා කටයුතු වලදී කියන්නේ අශ්වයන් පැදීම ඊට පස්සේ බයිසිකල් පැදීම ඊට පස්සේ ඔය ජිම්නාස්ටික් වගේ දේවල් වලදීත් මේ පටලය කැඩෙන්න පුළුවන්. ඊට අමතරව කවුරු හරි කෙනෙක් ස්වයං වින්දනය කරනවා නම් ඇඟිලි භාවිතයෙන් හෝ වෙනත් උපකරණ භාවිතයෙන් ස්වයං වින්දනය කරනවා නම් මේ පටලය කැඩීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා පරිස්සමෙන්. ඊළඟට හදිස්සි අනුතුරු වලදී වැටීම් වගේ තත්ත්වයන් වලදී උනත් මේ පටලය කැඩෙන්න පුළුවන්. හරිද? ඒ වගේම දැන් ප්‍රශ්නේ නේද? දැන් සමහර වෙලාවට අපි හිතමු ඔන්න දැන් පළවෙනි මංගල රාත්‍රිය නේ හනිමූන් එකට ගිහිල්ලා ඔන්න දැන් සංසර්ග ක්‍රියාවලියේ යෙදෙනවා. නමුත් ලේ නැහැ. දැන් අන්න කෙල්ලට බය වෙනවා. මේ කී අරමයි මේමයි කියලා බයින. හරිද? ඒකට බයින්න කලින් කාරණා කිහිපයක් දැනන් ඉන්න ඕනේ. පළවෙනි කාරණාව තමයි සාමාන්‍යයෙන් මේ කන්‍යා පටලය කවුරු හරි කෙනෙක්ගේ ඝනකම වැඩි නම් සාමාන්‍ය මට්ටමට වඩා ඝනකම සහ ප්‍රත්‍යස්ථතාවය කියන්නේ ඇදෙන සුළු බව වැඩි නම් ලිංගික ක්‍රියාවලියකදී වුණත් මේ පටලය කැඩෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? ඒක එක කාරණාවක්. දෙවෙනි කාරණාව තමයි මේක ඔයාලා සමහරලාට අහලත් ඇති නේද? සමහර වෙලාවට කන්‍යා පටලයක් උපතින්ම නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිස් කියලා කියනවා මේක තමයි medical condition එක අපි කියන complete absence of hymen. ඒ කියන්නේ පොඩ්ඩක්වත් කන්‍යා පටලයක් නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. හරිද? ඒ වගේම තව සමහර කට්ටියක කන්‍යා පටල ඉතාම තුනී වෙන්න පුළුවන්. ඒ කියන්නේ චූටි දෙයකදී වුණත් අර වගේ ක්‍රීඩාවකදී වුණත් ඒක කැඩිලා ඉවත් වෙන්න පුළුවන්. හරි. මෙන්න මේක චුට්ටක් අවධානය යොමු කරන්න. පළවෙනි කාරණාව අර අපි කිව්ව ඩිස්පෙරෝනියා කියන එකේදී කවුරු හරි කාන්තාවකගේ කන්‍යා පටලය ටිකක් ඝනකම වැඩි නම් එයාට මේ සංසර්ග ක්‍රියාවලියේදී වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු කලින් සංසර්ගය කරලා කන්‍යා පටලය අසම්පූර්ණ විදිහට බිඳ වැටලා තියෙනවා. ඒ කියන්නේ එතන තුවාලයක් තියෙනවා. ඒකට ඊළඟ පාරත් නැවත සංසර්ගය යෙදිද්දි ඒ ගැහණු කෙනාට මේ වගේ වේදනාවක් එන්න පුළුවන් අර තුවාල පෑරෙන නිසා. ඒ නිසා ඒක ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි සමහර වෙලාවට කාන්තාවකගේ ලොකු බයක් තියෙන්න පුළුවන් මේ කන්‍යා පටලය බිඳ වැටෙද්දී දැඩි වේදනාවක් එනවා කියලා. ඒකේ බලපෑමත් එක්ක සමහර වෙලාවට මෙන්න මේ වගේ තත්වයක් අපි කියනවා වැජයිනිස්මස් කියලා. හරි? ඒ කියන්නේ යෝනි මාර්ගයේ අවට තියෙන පේශි සංකෝචනය වීමත් එක්ක අර සංසර්ග ක්‍රියාවලියේදී ඇයට දැඩි වේදනාවක් ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ වගේ කාරණාවලදී ඒ කියන්නේ ලිංගිකව එකතු වීමේදී කාන්තාවට දැඩි වේදනාවක් ගෙන දෙනවා නම් ඒ කියන්නේ සාමාන්‍ය වේදනාවට වඩා දැඩි වේදනාවක් අපි කියන ඩිස්පෙරෝනියා තත්ත්වයක් ගෙන දෙනවා නම් අනිවාර්යයෙන්ම බලෙන් අනම්මනම් කරන්න යන්න එපා. අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඒ සඳහා අවශ්‍ය වෙන උපදෙස් ලබා ගන්න. පැහැදිලිද? ඔන්න ඔය ටික පොඩ්ඩක් අමතර දේවල් විදියට චුට්ටක් දැනගෙන ඉන්න. හරි?